හරි පුතේ අපි අද සාකච්ඡා කරන්න යන්නේ සංදි 10 තියෙන ලේසිම සංදිය. සමහර වෙලාවට මං හිතනවා මේ අවුරුද්දේ A-level සිංහල පේපර් එකේ 8 වෙනි ප්‍රශ්නයට මේක අහන්න පුළුවන්. ඒ නිසා ඔයා මේ අවුරුද්දේ A-level ලියන ළමයෙක් නම් සිංහල කරන ළමයෙක් නම් පුතේ 8 වෙනි ප්‍රශ්නය ඔයා කරන්න තෝරගෙන ඉන්නවා නම් චුට්ටක් අවධානය දීලා මේක දිහා බලාගෙන ඉන්න. හරි. පුතේ අද අපි සාකච්ඡා කරන්න යන්නේ පරස්පර ලෝප සංදිය. අපි යාට තව නමක් කියනවා පරසර ලෝප සංදිය කියලා කියනවා. හරි? මේ සංදියේ තියෙන පුතේ විශේෂම කාරණා තමයි මේක ගොඩාක් හදන්න අවශ්‍ය නැහැ. ඊටාම ලේසියි. ඊටාම සරල දෙයක් මේ කරන්න තියෙන්නේ. සංදි වර්ග 10 තියෙන ලේසිම සංදිය පුතේ පරස්පර ලෝප සංදිය. හරි? රයිට්. බලමු පුතේ අපි එන මේක හැදෙන්නේ කොහොමද කියලා වෙලා අපි චුට්ටක් මේකේ අදහස පොඩ්ඩක් निराකරණය කරගමු. හරි? පරස්පර ලෝප සංදිය. පුතේ ලෝප කියලා කියන්නේ ලොක් කරනවා, අයින් කරනවා කියන අදහස. මොකක්ද අයින් කරන්නේ? පරසරය. පරසරය කියන්නේ පුතේ පසුපදයේ මුල තියෙනා වූ ස්වරය. අපි දන්නවා සංදියක පද දෙකක් තියෙනවානේ. මේ තියෙන්නේ පුතේ පෙර පදය, මේ තියෙන්නේ පසු පදය. නැත්තම් මේක පූර්ව පදේ, මේක පුතේ පරපදය. හරි? අපි මෙයාට පරපදේ නැත්තම් පසුපදේ කියලා කියනවා පුතේ. එතකොට මෙන්න මේ පසුපදයේ මුල තියෙනා වූ ස්වරය ලොප් කරලා අයින් කරලා පද එකට ගැලපීම අපි කියන අපිට මොකද්ද? පරස්පර ලෝප සංදිය කියලා කියනවා. මේ බලන්නකෝ. ඔන්න අපි පසුපදයේ තියෙන පුතේ මුල තියෙන ස්වරය අයින් කරා. ඔන්න අපි මේ ගලපනවා කොහොමද? ගුරුදනවතුමා පුතේ ගුරුතුමා කියලා අපි ඔන්න මේක ගලපනවා. වැටුදන අසිපත. ඔයාලට පේනවා පසුපදයේ මුල කවුද ඉන්නේ පුතේ ස්වරයක්. ඒක අයින් කරා අපි ඔන්න එහෙනම් පදයකට ගලපනවා වැටුසිපත. වැටිච්ච කඩුව. හරි? තව උදාහරණයක් ලියමු. වටදන අකුරු. වටදන අකුරු. ඔයාලට පේන පුතේ පසුපදයේ මුල තියනවා කවුද? ස්වරයක්. මේ අපි ලොප් කරලා පදයකට ගලපනවා පුතේ කොහොමද? වටකුරු. රවුම් අකුරු කියන අදහස. හරි? ඔන්න ඔච්චරයි. දැන් ඔයාගේ යාළුවෙක් ඇහුවොත් මොකද්ද පරස්පර ලෝප සංදි කියලා කියන්නේ? හරිම සරලයි පුතේ. සංදි වෙන පද දෙකේ මෙන්න මේ දෙකේ පසුපදයේ මුල තියෙන අවසරය ලොප් කරලා පදයකට ගැලපීම. ඔච්චරයි. විභාගයේදී ඕක ලියලා උදාහරණ කීපයක් ලියන්න. උදාහරණ 3ක් ප්‍රමාණවත්. ඔයාලා ලකුණු 5න් 5ම ගන්න පුළුවන්. තවත් දෙයකින්